ආයුබෝවන් හැමෝටම මේ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා 10 ශ්‍රේණිය විද්‍යාවේ පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම. ඒ හා සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡාවක් තමයි මේ වීඩියෝ එකේදී ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අන්තිමේටම කිව්වා ඛනිජ ලවණ සහ විටමින් ගැන කරද්දී ඒවා වගු විදිහට මතක තියාගන්න අමාරුයි. ඒ හින්දා අපි ඒවා ප්‍රශ්න විදිහට සාකච්ඡා කරමු කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඒ හා සම්බන්ධ ප්‍රශ්නත් මේකට ඇතුළත් කරලා තියෙනවා. අපි ඒවත් බලමු. හරි. අපි මුලින්ම යමු පළවෙනි ප්‍රශ්නයට. මේකෙදි අහලා තියෙනවා ජීවී දේහ නිර්මාණයට වැඩි වශයෙන් දායක වෙලා තියෙන මූලද්‍රව්‍යයේ ඉඳන් අඩුම දායකත්වයක් ලබා දීලා තියෙන මූලද්‍රව්‍ය දක්වා නිවැරදිව පෙළගස්වා ඇති පිළිතුර තෝරන්න කියලා. මෙතන මේ ප්‍රශ්නවලදී නිවැරදි හෝ වඩාත්ම ගැළපෙන පිළිතුර තමයි තෝරන්න තියෙන්නේ. හරි. එතකොට මේකෙදි අහලා තියෙන්නේ මොකද්ද? ජීවී දේහ නිර්මාණයට වැඩි වශයෙන් දායක වෙලා තියෙන මූලද්‍රව්‍ය නම් අඩුම දායකත්වයක් ලබා දීලා තියෙන මූලද්‍රව්‍ය. අවරෝහණ පිළිවෙලකට තමයි අහලා තියෙන්නේ. වැඩි වශයෙන් දායක වෙලා තියෙන මූලද්‍රව්‍යයේ ඉඳන් මොකද්ද? අඩුම දායකත්වයක් ලබා දීලා තියෙන මූලද්‍රව්‍ය ගැන තමයි අහලා තියෙන්නේ. හරිද? එතකොට අපි මේකෙදි මොනවද දැනගන්න ඕනේ? අපි දැනගන්න ඕනේ ජීවී දේහ නිර්මාණයට දායක වෙලා තියෙන මූලද්‍රව්‍ය මොනවද? ඒවයේ කොච්චර ප්‍රතිශතයක් තියෙනවද කියලා. අපි මේ ගැන කතා කරා. එතකොට මොනවද කිව්වේ? ජීවී දේහ නිර්මාණය වෙන්න වැඩි වශයෙන්ම දායක වෙලා තියෙන මූලද්‍රව්‍ය 4ක් තියෙනවා කිව්වා. මොනවාද ඒ 4? කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. එතකොට ඒ වගේම මේ කියන මූලද්‍රව්‍ය 4 අපේ ජීවී දේහයේ 96ක ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා. එතකොට ඉතිරි 4 වෙනත් අපිට අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍ය වලින් සමන්විතයි කියලා කිව්වා නේද? ඒ වගේම අපි මේ වැඩි වශයෙන්ම අපේ සිරුර හදන්න දායක වෙලා තියෙන මූලද්‍රව්‍ය වල ප්‍රතිශතත් කතා කරා. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? අපිට මේ මූලද්‍රව්‍ය මොනවද, ඒ වගේ ප්‍රතිශත මොනවද කියලා මතක නම් අනිවාර්යයෙන්ම මේකට හරි උත්තරේ ගන්න පුළුවන්. ඉතින් අපි බලමු පළවෙනි උත්තරයට ගිහිල්ලා A කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. කාබන් ගත්තාම කොච්චර ප්‍රතිශතයක් තිබ්බද? 18ක ප්‍රමාණයක් තමයි තිබුණේ. ඔක්සිජන් ගත්තාම කොච්චර ප්‍රමාණයක් තිබ්බද? 65ක ප්‍රමාණයක් තිබුණා. එහෙනම් අපිට එතනින්ම මේ උත්තරේට වැරද්දක් දාගන්න පුළුවන්. මොකද අවරෝහණ පිළිවෙලක් අහන්නේ. එතකොට මෙතනදී කාබන් 18ට වඩා ඔක්සිජන් 65 වැඩි. එහෙනම් මේ උත්තරේ අපි කපමු. ඊට පස්සේ අපි B කියන උත්තරේට එමු. ඒකෙදි තියෙනවා ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. ඔක්සිජන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? 65ක ප්‍රමාණයක් තියෙනවා. කාබන් 18ක ප්‍රතිශතයක් තියෙනවා. හයිඩ්‍රජන් 10ක ප්‍රමාණයකුත්, නයිට්‍රජන් 3ක ප්‍රමාණයකුත් තියෙනවා. අන්න උත්තරේ හරි වගේ නේද? අවරෝහණ පිළිවෙලට නේද මේ එන්නේ? ඔක්සිජන් 65ක් තියෙනවා, කාබන් 18ක් තියෙනවා, හයිඩ්‍රජන් 10ක් තියෙනවා, නයිට්‍රජන් 3ක් තියෙනවා. එහෙනම් අපිට සියම මේ උත්තරේ හරි කියලා පැහැදිලි වෙනව නේද? එහෙනම් එකට උත්තරේ B. එතකොට අපිට මේකෙදි මේ මූලද්‍රව්‍ය මොනවද, ඒවගේ ප්‍රතිශත මොනවද කියලා මතක නැහැ. ඉතින් අපිට අනිත් උත්තර ගැන සලකලා බලන්න ඕනේ. ලේසියෙන්ම අපිට මේකට උත්තරේ B කියලා ගන්න පුළුවන්. හරි. අපි එමු ඊළඟ ප්‍රශ්නයට. මේකෙදි අහලා තියෙන්නේ කාබන් අඩංගු අකාබනික සංයෝග මොනවද කියලා. අපි බලමු උත්තර වලට ගිහිල්ලා A කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් ගත්තාම කාබෝහයිඩ්‍රේට් වල කාබන් අඩංගු වෙනව නේද? ඔව්. හැබැයි ඒක අකාබනික සංයෝගයක්ද? නැහැ. කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරද්දී අපි ඒක කිව්වා ඒක කාබන් අඩංගු කාබනික සංයෝගයක් කියලා. ඉතින් අපිට මේ කාබෝහයිඩ්‍රේට් ගන්න බෑ. ඊළඟට අපි එමු ලිපිඩ. ලිපිඩ ගත්තාම ලිපිඩ වලත් කාබන් තියෙනව නේද? ඊට පස්සේ ඒක අකාබනික සංයෝගයක්ද? නැහැ. ඒ හින්දා අපිට ලිපිඩ කියන උත්තරේ ගන්නත් බෑ. ලිපිඩ කියන්නේ කාබෝහයිඩ්‍රේට් කියන දෙකම කාබන් අඩංගු කාබනික සංයෝග යටට තමයි ගැනෙන්නේ.
මට තව එකක් මෙතනදී කියන්න අමතක වුණා. දැන් මේ කාබන් අඩංගු අකාබනික සංයෝග කියලා කතා කරද්දී අපි සජීව පදාර්ථයේ නිර්මාණය වෙලා තියෙන සංයෝග නේද කොටස් දෙකකට බෙදුවේ මොනවාද? කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. එතකොට කාබනික සංයෝග කිව්වේ කාබන් මූලද්‍රව්‍ය අඩංගු වන සංයෝග. අකාබනික සංයෝග කියන්නේ කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග. හැබැයි අපි එතනදීම තවත් දෙයක් කතා කරා. කාබන් අඩංගු උනාට අකාබනික සංයෝග වෙන සංයෝගත් තියෙනවා කියලා අපි කතා කරා නේද? එතකොට හරි. එහෙනම් අපි ඊළඟ උත්තරයට ගිහිල්ලා බලමු B ප්‍රෝටීන සහ කාබනේට. ප්‍රෝටීන ගත්තම ප්‍රෝටීන වලත් කාබන් අඩංගු වෙනවා. හැබැයි ඒක අකාබනික සංයෝගයක් නෙවෙයි කාබන් අඩංගු කාබනික සංයෝගයක්. නේද? කාබනේට ගත්තාම කාබනේට වලත් කාබන් අඩංගු වෙනවා. ඒ වගේ මේක අකාබනික සංයෝගයක්. කාබන් අඩංගු අකාබනික සංයෝගයක් කාබනේට කියන්නේ. හැබැයි අපිට මේ උත්තරේ ගන්න පුළුවන්ද? බෑ. ඇයි? ඒකේ ප්‍රෝටීනත් අඩංගු වෙනවා. ප්‍රෝටීන කියන්නේ කාබන් අඩංගු අකාබනික සංයෝගයක් නෙවෙයි. ඉතින් අපිට මේ B උත්තරෙත් අයින් කරන්න වෙනවා. අපි ඊළඟට එමු C. නියුක්ලියික් අම්ල බයිකාබනේට. නියුක්ලියික් අම්ල වල කාබන් අඩංගු වෙනවා. ඒ වගේ මේක කාබනික සංයෝගයක්. ඒ හින්දා මේකට නියුක්ලියික් අම්ල ගන්න බෑ. බයිකාබනේට ඒකෙත් කාබන් අඩංගු වෙනවා. ඒ වගේ මේක අකාබනික සංයෝගයක්. කාබන් අඩංගු අකාබනික සංයෝගයක්. ඉතින් බයිකාබනේට කියන උත්තරේ මේකට හරි වුණාට මේ උත්තරේ අපිට ගන්න බෑ. මොකද මේ උත්තරේ ඇතුලේ නියුක්ලියික් අම්ල කියන කාබන් අඩංගු කාබනික සංයෝගයත් ඇතුළත් වෙන හින්දා අපිට C කියන උත්තරෙත් කපා හරින්න වෙනවා. අපි දැන් අන්තිම උත්තරේ සලකලා බලමු D. කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ්. අන්න ඒ දෙකේම කාබන් අඩංගු වෙනවා. ඒ වගේ මේ දෙකම අකාබනික සංයෝග. කාබන් අඩංගු අකාබනික සංයෝග. එහෙනම් අපිට උත්තරේ D කියලා ගන්න පුළුවන්. එතකොට අපි මෙතනදී මේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන සහ නියුක්ලියික් අම්ල කාබනික සංයෝග යටතට තමයි ගන්නෙ. කාබන් අඩංගු ඊට පස්සේ කාබනේට බයිකාබනේට කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් කාබන් අඩංගු අකාබනික සංයෝග යටතට ගන්නෙ. හරිනේ. දැන් ඒ ටික පුළුවන්. අපි ඊළඟට යමු. මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නය. කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් හා ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය සංයෝජනය වන අනුපාතය අහලා තියෙන්නේ. මොකද්ද? හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයි ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයි සංයෝජනය වන අනුපාතය. ඉතින් මේකෙදි ලේසියෙන්ම අපිට ඒ අනුපාතය මතක නම් කෙලින් මේකට උත්තරේ ගහන්න තියෙන. මේකේ බලන්න දෙයක් නැහැ. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි සංයෝජනය වෙන්නේ දෙකට එක අනුපාතයෙන්. මේකට උත්තරය අපිට C කියලා ගන්න පුළුවන්. අපි මේ ගැන කලින් කතා කරා. ඊළඟට අපි 4 වෙනි ප්‍රශ්නයට එමු. පළතුරු සීනි කියලා හඳුන්වන කාබෝහයිඩ්‍රේට වර්ගය. අපි කාබෝහයිඩ්‍රේට ගැන කතා කරා. එහෙම කතා කරද්දී කාබෝහයිඩ්‍රේට අපි කාණ්ඩ 3කට වර්ග කරා. මතකයි නම් කියන්න බලන්න මොකක්ද ඒ කාණ්ඩ 3 කියලා? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. එතකොට මෙතනදී උත්තර විදියට දීලා තියෙනවා ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්, මෝල්ටෝස්. එතකොට මෙතනදී ග්ලූකෝස් අයිති උනේ මොනවටද? මොනොසැකරයිඩ් වලට නේද? ඒ වගේම අපි ග්ලූකෝස් තියෙන්නේ කොයි වගේ තැන්වලද කියලාත් කතා කරා. ග්ලූකෝස් මොන වගේද තියෙන්නේ? ඉදුණු පළතුරු මී පැණි වල තියෙන්නේ ග්ලූකෝස්. ඊළඟට අපි ග්ලූකෝස් සම්බන්ධ වැදගත් ලක්ෂණ විදිහට මොනවාද කතා කරේ? සියලු පෘෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලය අවසාන ඵලය පෘෂ්ඨමය ආහාර ජීර්ණය කරාම ලැබෙන අවසාන ඵලය ග්ලූකෝස් කියලා කතා කරා. ඒ වගේම ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන්නේ ග්ලූකෝස් කියලා අපි කතා කරා. ඊළඟට ශ්වසනයේදී මොනවද මේ ග්ලූකෝස් බිඳ හෙල්ලා ශක්තිය නිදහස් වෙනවා කියලාත් අපි කතා කරා ග්ලූකෝස් ගැන. අපි පළතුරු සීනි කියලා ග්ලූකෝස් හඳුන්වවද කොයි තැනකවත් නෑ නේද? එහෙනම් අපිට ඒ උත්තරේ ගන්න බෑ. ඊළඟට අපි B යමු. ෆ්‍රුක්ටෝස්. ෆ්‍රුක්ටෝස් ගත්තාම ෆ්‍රුක්ටෝස් මොන වගේද තිබ්බේ? ඉදුණු පළතුරු මී පැණි වට්ටක්ක කැරට් වගේ නේද ෆ්‍රුක්ටෝස් තිබ්බේ.
ෆ්‍රුක්ටෝස් ගැන කතා කරද්දි මොනවද අපි කිව්වේ? අමු පළතුරු ඉදෙනකොට ඒවා තුළ ෆ්‍රුක්ටෝස් හැදෙනවා කියලා කිව්වා නේද? ඊළඟට පැණි රසින් වැඩිම සීනි වර්ගයක් නේ ෆ්‍රුක්ටෝස් කියලා අපි කතා කරා. ඒ වගේම මොකද්ද? ෆ්‍රුක්ටෝස් පළතුරු සීනි කියලාත් හඳුන්වුවා නේද? එහෙනම් හතරට උත්තරේ B. ෆ්‍රුක්ටෝස් කියන්නේ පළතුරු සීනි කියලා හඳුන්වන කාබෝහයිඩ්‍රේට් වර්ගය. ඒ වගේම මේ ෆ්‍රුක්ටෝස් අයිති වෙන්නේ මොනවටද? මොනොසැකරයිඩ් වලට. ගැලැක්ටෝස් නම් අපිට ලේසියෙන්ම මතක තියෙනවා. ගැලැක්ටෝස් ලැක්ටෝස් කියන දෙකම කිරි ආහාරවල තමයි අඩංගු වෙන්නේ. ඒ වගේම මේ ගැලැක්ටෝස් වලට මොකද්ද? පැණි රහකුත් නැහැ ගැලැක්ටෝස් වල නේද? එතකොට ඒක අයිති වෙන්නේ මොනොසැකරයිඩ් එකට. ඊළඟට අපි කතා කරන මෝල්ටෝස් ගත්තාම මෝල්ටෝස් අයිති වෙන්නේ මොනවටද? ඩයිසැකරයිඩ් එකට නේද? එතකොට මේ මෝල්ටෝස් තියෙන්නේ ප්‍රරෝහණය වන බීජවල. ඊට පස්සේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මේ මෝල්ටෝස් අණුවක් හදන්නේ. ඒ වගේම පෘෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයක් වෙනවා. මොකද්ද මේ මෝල්ටෝස්? එතකොට හතරට උත්තරේ B. පළතුරු සීනි කියලා හඳුන්වන්නේ මොකද්ද? ෆ්‍රුක්ටෝස්. අපි පස්වෙනි ප්‍රශ්නයට එමු. මලබද්ධය වළක්වා ගැනීමට උදව් කරන කාබෝහයිඩ්‍රේට් වර්ගය. උත්තර දීලා තියෙනවා සෙලියුලෝස්, ග්ලයිකොජන්, පෘෂ්ඨය, ග්ලූකෝස්. සෙලියුලෝස් ගත්තාම සෙලියුලෝස් කොහෙද තියෙන්නේ? සෙලියුලෝස් තියෙනවා ශාක සෛල බිත්තියේ ශාක තුල පිහිටි තන්තු වල සෙලියුලෝස් අඩංගු වෙනවා. ඊළඟට මේකේ අපි විශේෂ කරුණු විදිහට මොනවද කතා කරේ? මිනිස් ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් වෙන්නේ නැහැ මේ සෙලියුලෝස්. හැබැයි ඒක මලබද්ධය වළක්වා ගන්න උදව් කරනවා කියලා කතා කරා නේද? ඒ වගේම සෙලියුලෝස් අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල මොන කාණ්ඩයටද? පොලිසැකරයිඩ් කියන කාණ්ඩයට. ග්ලයිකොජන් ගත්තත් ඒක අයිති වෙන්නේ පොලිසැකරයිඩ් වලට. ග්ලයිකොජන් තියෙන්නේ කොහෙද? සත්ව අක්මාවේ සහ පේශීවල තියෙනවා. ඒ වගේම සතුන්ගේ සිරුරු තුර කාබෝහයිඩ්‍රේට් ගබඩා වෙන්නේ සංචිත වෙන්නේ මොනවා විදිහටද? ග්ලයිකොජන් විදිහට. පෘෂ්ඨය ගත්තාම පෘෂ්ඨය අයිති වෙන්නේ පොලිසැකරයිඩ් වලට. මේක ධාන්‍ය වර්ග අලකොස් වල වගේ දේවල් වල පෘෂ්ඨය අඩංගු වෙනවා. ඒ වගේම පෘෂ්ඨය තමයි ශාකවල මොනවද? ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට් වර්ගය වෙන්නේ පෘෂ්ඨය නේද? එතකොට ග්ලයිකොජන් සත්වයන්ගේ සිරුරු තුළ කාබෝහයිඩ්‍රේට් සංචිත වෙන්නේ ග්ලයිකොජන් විදියට. ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා වෙන්නේ පෘෂ්ඨය විදියට. ග්ලූකෝස් ගැන අපි කතා කරා. හරි. එතන මේකට උත්තරේ මොකද්ද? මලබද්ධය වළක්වා ගන්න උදව් වෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය මොකද්ද? සෙලියුලෝස්. මේකට උත්තරේ A. ඊළඟට අපි එමු 6 වෙනි ප්‍රශ්නය. යම්කිසි ද්‍රාවණයක් බෙනඩික් ද්‍රාවණය සමග පමණක් රත් කිරීමේදී පළමුව නිල් පැහැයත්, ඉන්පසු කොළ පැහැයත්, පසුව කොළ කහත්, පසුව තැඹිලි පැහැයත්, අවසානයේ ගඩොල් රතු අවක්ෂේපයකුත් ලබා දුන්නා. මෙහි සඳහන් යම්කිසි ද්‍රාවණය කුමක්ද? මෙහි සඳහන් යම්කිසි ද්‍රාවණය මොකක්ද කියලා තමයි මෙතනදී අහලා තියෙන්නේ. උත්තර විදිහට දීලා තියෙනවා අයඩින්, ග්ලූකෝස්, සුක්‍රෝස්, ග්ලූකෝස් සහ සුක්‍රෝස් කියලා දීලා තියෙනවා. එතකොට අපි මේ අයඩින් කියන එක ගත්තේ මොකේද? අපි අයඩින් එක බෙනඩික් එකතු කරපු මොකක් හරි එකක් පරීක්ෂාවක් කරාද? එහෙම එකක් කරේ නෑ නේද? එතකොට අපි අයඩින් යොදාගත්තේ මොන පරීක්ෂාවේදී? අපි පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාවට යොදාගත්ත නේද? ඒ වගේම ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය බලන්නත් මොකද්ද? මේ අයඩින් කියන අයඩින් යොදා ගත්තා නේද? එතකොට මොකද්ද? පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී මේ වගේ වර්ණ විපර්යාසයක් ලැබුණාද? එහෙම වර්ණ විපර්යාසයක් ලැබුණෙත් නැහැ. අයඩින් එක බෙනඩික් පාවිච්චි කරේ නැහැ. පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව මතක නම් මොකද්ද වෙන්නේ ඒකදී? පෘෂ්ඨමය ආහාර ස්වල්පයක් පරීක්ෂණ නලයකට දාලා මොකද්ද? ජලය ස්වල්පයක් එක්ක හොඳින් පොඩි කරලා මිශ්‍ර කරලා අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් එකතු කරාම දම් පාටට හුරු නිල් පැහැයක් ලැබෙනවා නම් තමයි මොකද්ද? ඒකේ පෘෂ්ඨය තියෙනවා කිව්වේ. ඒක තමයි පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව වෙන්නේ. අපි ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පෙන්වන එක
ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් විදිහට සාකච්ඡා කරමු. ඊළඟට මේ ග්ලූකෝස් කියන එක ගත්තාම ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී අපි බෙනඩික් ද්‍රාවණය යොදාගත්තද? ඔව් යොදාගත්ත නේද? අපිට මේ කරපු පරීක්ෂා ඔක්කොම ටික මතකයි නේ අපිට ලේසියෙම මේවට උත්තර හොයාගන්න පුළුවන්. එතකොට ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව මතකයි නේ ඔයාලට මතක් වෙන්න ඕනේ. ඒකට බෙනඩික් ද්‍රාවණය අපි යොදාගත්තා. ඒ වගේම මේ කියන වර්ණ විපර්යාසය ලැබුණද මතක් කරන්න. ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී ලැබුණ වර්ණ විපර්යාසය එක මේ වර්ණ විපර්යාසය සමානයිද කියලා පොඩ්ඩක් සසඳලා බලන්නකෝ. ඔව් නේද? ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී මුලින්ම නිල් පැහැයක් ලැබිලා ඊට පස්සේ කොළ පැහැයක් ලැබිලා. ඒ කියන්නේ ග්ලූකෝස් බෙනඩික් ද්‍රාවණය එක්ක මිශ්‍ර කරලා ජල තාපකයක තියලා රත් කරාම මෙහෙම වුණා නේද? නිල් පැහැයක් ඇවිල්ලා කොළ පැහැයට හැරිලා කොළ කහ ලැබිලා තැඹිලි අවසානයේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබුණා නේද? එහෙනම් අපිට මේකට උත්තරේ ග්ලූකෝස් කියලා ගන්න පුළුවන්. අපි ඊළඟට තියෙන උත්තරත් සලකලා බලමු. C සුක්‍රෝස්. සුක්‍රෝස් ගත්තාම සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදීත් අපි බෙනඩික් ද්‍රාවණය යොදාගත්තා නේද? ඔව් නේද? ඒ වගේම සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී මේ කියන වර්ණ විපර්යාසය ලැබුණද? ඔව් නේද? අවසානයේ ලැබුණා නේද මෙහෙම? නිල් පැහැයක්, කොළ පැහැයක්, කොළ කහ, තැඹිලි අවසානයේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබුණා නේද? හැබැයි සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී මේක එකවරම සිද්ධ වුණේ නෑ නේද? මතකයි නම් කියන්න. මොකද ඒකෙදී උනේ සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී සීනි ද්‍රාවණයක් අරන් ඒකට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරා කියලා මොකද උනේ? කිසිම වර්ණ විපර්යාසයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි අපි ඊට පස්සේ ඒකට තව දේවල් එකතු කරාම මේ කියන වර්ණ විපර්යාසය සිද්ධ වුණා නේද? මොකක්ද ඒකෙදී උනේ? මුලින්ම සීනි ද්‍රාවණයක් අරන් බෙනඩික් ද්‍රාවණය දැම්මා කියලා වර්ණ විපර්යාසයක් උන් නැති වුණාම කරේ ආපහු ඒ ද්‍රාවණය සකස් කරගෙන ඒකට තනුක සල්ෆියුරික් අම්ලයෙන් බිංදු කිහිපයක් දාලා රත් කරා. එතකොට මොකද්ද උනේ? අපි දන්නවා සුක්‍රෝස් අණුව හැදිලා තියෙන්නේ මොන වගේද? ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් එකතු වෙලා නේද හැදෙන්නේ සුක්‍රෝස්. එතකොට මෙතනදී තනුක සල්ෆියුරික් අම්ලය දාපුවාම සුක්‍රෝස් අණුව ජල විච්ඡේදනය වෙලා මොනවද ලබා දෙන්නේ? ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් ලබා දෙනවා. ඊට පස්සේ අපි මේ මාධ්‍ය උදාසීන කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිංදු කිහිපයක් දාලා ඊට පස්සේ බෙනඩික් ද්‍රාවණය එකතු කරාම තමයි අර කියන වර්ණ විපර්යාසය ඇති උනේ. මෙන්න මේ කියන වර්ණ විපර්යාසය නිල්, කොළ, කොළකහ, තැඹිලි අවසානයේ ගඩොල් රතු අවක්ෂේපය ලැබුණේ හින්දා නේද? ඉතින් එතකොට සුක්‍රෝස් කියන උත්තරෙත් මෙතන හරි නේද? මේකටත් බෙනඩික් ද්‍රාවණය ගත්තා. මේ කියන වර්ණ විපර්යාසය සිදු වුණානේ. එන උත්තර විදිහට අපිට ග්ලූකෝස් සහ සුක්‍රෝස් කියන උත්තර දෙකම ගන්න පුළුවන් D උත්තරේ. හැබැයි D කියන උත්තරේ මේකට ගන්න පුළුවන්ද? හොඳට බලන්න මේකෙදි අහලා තියෙන්නේ මොකද්ද? යම් කිසි ද්‍රාවණයක් බෙනඩික් ද්‍රාවණය සමග පමණක් රත් කිරීමේදී එතකොට සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී බෙනඩික් ද්‍රාවණය පමණක් විතරයිද යොදාගත්තේ? නෑ නේද? අපි ඒකට තව දේවල් තව පියවරවල් සිද්ධ කරන්න තව දේවල් යොදා ගන්න සිද්ධ වුණා. අපි තනුක සල්ෆියුරික් අම්ලය දැම්මා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිංදු එකතු කරා. ඒතර අපි බෙනඩික් ද්‍රාවණයක විතරක් නෙවෙයි මේක සිද්ධ කරේ. එහෙනම් අපිට සුක්‍රෝස් කියන උත්තර ගන්න බෑ. එහෙනම් අපිට 6ට උත්තරේ B කියලා තමයි ගන්න වෙන්නේ. ඊළඟට ප්‍රෝටීන වල අඩංගු මූලද්‍රව්‍ය සංයුතිය. අපි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල ගැන කතා කරද්දී මොනවාද? ඒ වගේ අඩංගු මූලද්‍රව්‍ය සංයුතිය අනිවාර්යෙන්ම කතා කරා නේද? එතකොට මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ප්‍රෝටීන වල අඩංගු මූලද්‍රව්‍යද? ඔව්. හැබැයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පමණක් විතරයි නෙවෙයි ප්‍රෝටීන වල තිබ්බේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පමණක්
තිබ්බේ මොන සංයෝගයේද? අපි කතා කරපු කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වල නම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පමණයි තිබුණේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් මේ කියන මූලද්‍රව්‍ය තිබ්බේ මොකේද? මතකයි නම් කියන්න බලන්න. නියුක්ලියික් අම්ල වල නේද තිබ්බේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්. අන්න ඒක තිබ්බ නේද ප්‍රෝටීන වල. අපි ප්‍රෝටීන ගැන කතා කරද්දී කිව්වා ප්‍රෝටීන වල අනිවාර්යෙන්ම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් උත් ඇතැම් වෙලාවට මොනවාද? සල්ෆර් තියෙනවා කියලාත් අපි කිව්වා. එහෙනම් මොකද්ද? 7ට උත්තරේ මොකද්ද? අපිට C කියලා ගන්න පුළුවන්. කාබන්, හයිඩ්‍රජන්, මැග්නීසියම්. මැග්නීසියම් කියලා ගැන අපි කතා කරන්නේ නැහැ. අපිට 7ට C කියන උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා මොකද්ද? 8 වෙනි ප්‍රශ්නය අස්තිවල අඩංගු ප්‍රෝටීන වර්ගය මොකද්ද කියලා. අපි ශාක හා සතුන් තුල අඩංගු විවිධ ප්‍රෝටීන ගැන කතා කරා නේද? අපිට ඒක මතකයි නම් මේකට ලේසියෙන්ම උත්තරය ගන්න පුළුවන්. අපිට කෙරටින් කියන එක නම් ලේසියෙන්ම මතක තියෙන එකක් නේද? කෙරටින් මොන වගේද තියෙන්නේ? කෙස්සා රෝමවල අඩංගු ප්‍රෝටීනේ කෙරටින්. හිමොග්ලොබිනුත් අපිට මතකයි. රතු රුධිරාණු වල තියෙන මොකද්ද? හිමොග්ලොබින්. ඊළඟට ලෙගියුමින් ගත්තොත් ලෙගියුමින් මාෂ භෝගවල අඩංගු වෙන්නේ ලෙගියුමින්. එහෙනම් ඔසෙයින් අඩංගු වෙන්නේ මොන වගේද? අස්තිවල අඩංගු වෙන්නේ ඔසෙයින් කියන ප්‍රෝටීනය. හරිද? එහෙනම් මතකයි නේද? කෙරටින් තියෙනවා කෙස්සා රෝමවල, හිමොග්ලොබින් තියෙනවා මොන වගේද? රතු රුධිරාණු වල, ඔසෙයින් අස්තිවල තියෙනවා, ලෙගියුමින් මාෂ භෝගවල තියෙනවා. මේ විදිහට ප්‍රශ්න වලින් මේ ඔක්කොම මතක තියාගන්න බලන්න ඕනේ. හරිද? ඊළඟට අපි 9 වෙනි ප්‍රශ්නයට එමු. බයුරේට් පරීක්ෂාව සිදු කරන්නේ කුමක් තිබේදයි හඳුනා ගැනීමටද? එය අඩංගු නම් අවසානයේ ලැබෙන වර්ණ විපර්යාසය. අපිට පරීක්ෂා ඔක්කොම ටික මතක නම් බයුරේට් පරීක්ෂාව කිව්වේ මොන පරීක්ෂාවටද? මතකද? බයුරේට් පරීක්ෂාව ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාවට තමයි කිව්වේ. ඒක අවසානයේ ලැබුණ වර්ණ විපර්යාසය මොකද්ද? ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව අපි කොහොමද කරේ? පරිප්පු කුඩු කරලා ලබාගත් ද්‍රාවණයක් හරි බිත්තර සුදු මද සහිත ද්‍රාවණයක් හරි ලබාගෙන ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍ර කරලා ඊට පස්සේ කොපර් සල්ෆේට් බින්දු කිහිපයක් දාපුවම මොකද උනේ? ද්‍රාවණය තද දම් පැහැයට හැරුණා. එහෙනම් මේ උත්තරේ හරි නේද? බයුරේට් පරීක්ෂාව සිද්ධ කරන්නේ ප්‍රෝටීන හඳුනා ගන්න අවසානයේ ලැබෙන ඵලය දම් පැහැ ද්‍රාවණය. හරිනේ? එහෙනම් 9ට උත්තරේ D කියලා ගන්න පුළුවන්. ඊළඟට ලිපිඩ සෑදෙන්නේ කුමන ද්‍රව්‍ය සංයෝජනයෙන්ද? A. මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් සංයෝජනය වෙලා ලිපිඩ හැදෙනවද? මොනොසැකරයිඩ් අපි කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් යටතේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් අණු රාශියක් එකතු වෙලා හැදෙනවා පොලිසැකරයිඩ්. ලිපිඩ හැදෙන්නේ මොනොසැකරයිඩ් දායක වෙන්නේ නැහැ. ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල එකතු වෙලා මොනවාද හැදෙන්නේ? ප්‍රෝටීන. ඒ උත්තරේ ගන්නත් බෑ. මේද අම්ල සහ ග්ලිසරෝල්. අන්න ඒ දෙක එකතු වෙලා නම් ලිපිඩ සෑදෙනවා. ඔන්න උත්තරේ අපිට 10ට C ගන්න පුළුවන්. නයිට්‍රජනීය භස්ම ගත්තාම නයිට්‍රජනීය භස්ම මොකක් එක්කද සම්බන්ධ? නියුක්ලියික් අම්ල. අපි කිව්වා නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ වලින්. නියුක්ලියෝටයිඩය සංඝටක 3කින් හැදිලා තියෙනවා. නයිට්‍රජනීය භස්ම, පෙන්ටෝසීනි, ෆොස්ෆේට් කාණ්ඩයකින්. එතකොට D කියන උත්තරේ ගන්න බෑ. 10ට උත්තරේ C. සුඩාන් 3 පරීක්ෂාවේ අවසාන ඵලය කුමක්ද? සමා වෙන්න සුඩාන් 3 නෙවෙයි සුඩාන් 3 විය යුතුයි. පරීක්ෂාවෙන් මොකක් හඳුනා ගන්නද අපි කරේ? ලිපිඩ හඳුනා ගන්න. ඒකෙදි අවසානයේ ඵලය මොකක්ද උනේ? සුඩාන් 3 පරීක්ෂාවේදී තල තෙල් හරි පොල් තෙල් හරි ස්වල්පයක් පරීක්ෂණ නලයකට දාලා කෙලින්ම මේ සුඩාන් 3 ප්‍රතිකාරකය එකතු කරා. අන්තිමේදී මොකක්ද උනේ? සුඩාන් 3 ප්‍රතිකාරක එකතු කළා හොඳින් හොලවවුවා. එතකොට මොකද වුනේ? තෙල් ස්තරය රතු පැහැවුණා. ඉතින් සුඩාන් 3 පරීක්ෂාවේ අවසාන ඵලය
රතු පැහැ තෙල් ස්තරය මේකට උත්තරේ D. ගඩොල් රතු අවක්ෂේපය ලැබෙන්නේ මොකේද? සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී අපි ඒක කතා කරා. ඊට පස්සේ දම් පැහැ ද්‍රාවණය මොකේ ඇති වෙනවා කියලාද අපි කතා කරේ. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාවනේ අපි මේ දැන් ඒක කතා කරේ. ඊට පස්සේ විහිදුරු තහඩුවක් මත රැඳුණු ද්‍රව බිඳු. අපි මේක නියුක්ලියික් අම්ල යටතේදී කතා කරේ. ඒක හා සම්බන්ධ පරීක්ෂණවල ආහාරයේ සංඝටකයක් විදිහට මොකද්ද? ජලය අඩංගුද කියලා හඳුනා ගන්න කරන පරීක්ෂාවේදී නේද? අපි මොකද්ද? විදුලි තහඩුවක් මත රැඳුණු ද්‍රව බිඳු ලැබුණේ මොකද්ද? ආහාරයේ සංඝටකයක් විදිහට ජලය අඩංගුද කියලා අපි බලන්න කරපු පරීක්ෂාවේදී. ඊළඟට එතකොට මේකට උත්තරේ මොකද්ද? D කියලා ගන්න පුළුවන්. ඊළඟට නියුක්ලියික් අම්ල ප්‍රධාන ආකාර දෙකයි. ඒක නම් අපිට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් නේ. අපිට නියුක්ලියික් අම්ලවල ප්‍රධාන ආකාර දෙක මොකද? DNA සහ RNA. එතන මෙතන A මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ගත්තාම ඒක කාබෝහයිඩ්‍රේට් වල ආකාර දෙකක්. නයිට්‍රජනීය භෂ්ම පෙන්ටෝසීනි නියුක්ලියික් අම්ල හා සම්බන්ධයි තමයි. හැබැයි නියුක්ලියික් අම්ලවල ප්‍රධාන ආකාර දෙක නෙවෙයි. නියුක්ලියික් අම්ල හැදිලා තියෙන දායක වෙන දෙයක් තමයි නයිට්‍රජනීය භෂ්ම පෙන්ටෝසීනි කියන්නේ. අපි ඒක දැන් කතා කරානේ. එතකොට මේකට උත්තරේ DNA RNA C. මේද අම්ල ග්ලිසරෝල් ගැනත් අපි කතා කරා. ඒක ලිපිඩ හැදෙන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් සංයෝජනය වෙලා. ඊළඟට මොකද්ද? RNA වල කාර්යයක් අහලා තියෙනවා. හෝමෝන සංශ්ලේෂණය කියලා පළවෙනි උත්තරේ විදිහට දීලා තියෙනවා. හෝමෝන සංශ්ලේෂණයට දායක වෙන්නේ ලිපිඩ. ලිපිඩ ඇතම් හෝමෝන සංශ්ලේෂණයට දායක වෙනවා කියලා අපි කිව්වා නේද? ඒ හින්දා ඒ කියන උත්තරේ ගන්න බෑ. ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තබා ගන්න මොකද දායක වෙනවා කිව්වේ? DNA නේද? මොනවාද මේ ප්‍රවේණික තොරතුරු කියලා කියන්නේ? මොනවද මේ ප්‍රවේණික තොරතුරු කියන්නේ? මතකද? ඒ ගැනත් අපි කතා කරා. ජීවියෙගේ හැඩරුව, ක්‍රියාකාරීත්වය, ලක්ෂණ තීරණය කරන ජීව විද්‍යාත්මක උපදේශ මාලාවකට තමයි මේ ප්‍රවේණික තොරතුරු කියලා කියන්නේ. මේක මව්පියන්ගෙන් දරුවන්ට ලක්ෂණ ගලා යන්නේ මේ ප්‍රවේණික තොරතුරු හරහා. එතකොට මේකට දායක වෙන්නේ DNA. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙනවා කියලා අපි කතා කරේ RNA. එහෙනම් RNA වල කෘත්‍යකේ ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම හරි. එතකොට මේකට උත්තරේ මොකද්ද? C. C උත්තරේ එන්සයිම විදිහට ක්‍රියා කරන්නේ මොනවාද? ප්‍රෝටීන නේද? හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා බලමු. රත් කරන ලද ආහාර ස්වල්පයක් සුදු කඩදාසියක් මත ඇතිල්ලීමේදී අඟුරු වලින් ඇඳුණු රේඛා ලැබෙන්නේ. මේක නම් අපිට ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. කාබන් අඩංගු වුණාම තමයි මොකද්ද? කාබන් අඩංගු වුණාම තමයි මේ විදියට අඟුරු වලින් ඇඳුණු රේඛා ලැබෙන්නේ. ඊට පස්සේ අපි මේ ජලය අඩංගු වුණාම, ප්‍රෝටීන අඩංගු වුණාම, පෘෂ්ඨය අඩංගු වුණාම මේ දේවල් ගැන අපි දැන් කලින් කතා කරා. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නයට එමු. එතකොට මොකද්ද 14ට උත්තරේ මොකද්ද? A. අපි මේ 15 වෙනි ප්‍රශ්නයට එමු. උස ශාකවල කඳ තුලින් ඉහළට පරිවහණය වෙන්න අවශ්‍ය ජලයේ සුවිශේෂී ගුණාංගය කුමක්ද? අපි ජලයේ ගුණ කීයක් කතා කරාද? ජලයේ සුවිශේෂී ගුණ 4ක් ගැන කතා කරා. ඒව තමයි මේ මොනවාද? ද්‍රාවක ගුණය, සිසිලන කාරක ගුණය, සංශක්ති සහ ආශක්ති බල, ජලයේ මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. ද්‍රාවක ගුණය ගැන කතා කරද්දී අපි මොනවාද කිව්වේ? අපි කිව්වා ජීවීන්ගේ සෛලවල ජෛව රසායනික ප්‍රතික්‍රියා සිද්ධ කරන්න මාධ්‍යයක් සපයනවා මේ ජලයේ තියෙන ද්‍රාවක ගුණයේ හින්දා. ඒ වගේම බහිස්රාවී ඵල මල ද්‍රව්‍ය පිට කරන්න මේක දායක වෙනවා. ඒ වගේම සියලුම බහිස්රායීය තරලවල ප්‍රධාන සංඝටකය වෙන්නේ ජලය. ඒ වගේම ජලය මොනවද? ඔක්සිජන් දිය වෙලා තියෙනවා. අපිට ඔක්සිජන් ඕනේ මොනවටද? ශ්වසනයට.
ඒ වගේම ජලජ ජීවීන්ගේ ශ්වසනයටත් ඔක්සිජන් ඕනේ. ඉතින් ජලයේ ඔක්සිජන් දිය වෙලා තිබ්බහම ඒක ජලජ ජීවීන්ගේ ශ්වසනයට උදව් වෙනවා. සිසිලන කාරක ගුණය ගැන කතා කරාම අපි එහා සම්බන්ධ වැදගත් දෙයක් ගැන කතා කරා. මොකද්ද? ජලයේ විශිෂ්ට තාපධාරිතාව. මතකද? ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කියලා මොකද්ද අපි කිව්වේ? ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්න අවශ්‍ය තාපය කියලා තමයි අපි ජලයේ විශිෂ්ට තාපධාරිතාවය හඳුන්වන්නේ. එතකොට මේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අධික හින්දා වෙන්නේ මොකද්ද? මේ පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණා කියලා ශරීරයේ උෂ්ණත්වය ඉක්මනින් ඉහළ පහළ යන්නේ නැහැ. ඒක නියත අගයක තියනවා. ඊළඟට සංශක්ති සහ ආශක්ති බල. මොකද්ද මේ සංශක්ති හා ආශක්ති බල කියන්නේ? සංශක්ති බල කියලා කියන්නේ ජලාණු අතර ඇතිවන ආකර්ෂණ බල. ආශක්ති බල කියන්නේ මොකද්ද? ජලාණු සහ වෙනත් අණු අතර ඇතිවන ආකර්ෂණ බල. එතකොට මේ සංශක්ති බල ගත්තහම අපි මේක ගැන කතා කරද්දි මොකද්ද? අපි කිව්වා මොකද්ද සංශක්ති බල සහ ආශක්ති බල වල වැදගත්කම ජීවය පවත්වා ගන්න කොහොමද දායක වෙන්නේ කියලාදී අපි කතා කරා. රුධිරයේ ප්‍රධාන සංඝටකයක් විදියට ක්‍රියා කරලා විවිධ පෝෂක ද්‍රව්‍ය, විටමින්, හෝමෝන වගේ දේවල් අදාළ ස්ථානවලට පරිවහනය කරනවා කිව්වා. ඒ වගේම උස ශාකවල කඳ තුලින් ඉහළට පරිවහනය වෙන්නත් උස ශාකවල කඳ තුලින් ජලයේ ඉහළට පරිවහනය වෙන්නත් මේක දායක වෙනවා කියලා කිව්වා. ජලයේ තියෙන සංශක්ති සහ ආශක්ති බල කියන එක. එතකොට කොහොමද මේක දායක වෙන්නේ? දැන් ශාක කඳක් ඇතුලේ ශාක කඳ ඇතුලෙන් ජල කඳක් විදියට උඩට යන්නේ. එතකොට මේක ජල කඳක් විදියට නොකැඩිලා යන්න නම් මොකද්ද? ජලාණු අතර ආකර්ෂණ බල තියෙන්න ඕනේ නේද? ජලාණු වලට එකට බැඳිලා ඉස්සරහට උඩට ජල කඳක් විදියට යන්න නම් අන්න ඒ විදියට තමයි සංශක්ති බල මේ සඳහා වැදගත් වෙන්නේ. උස ශාකවල කඳ තුලින් ඉහළට පරිවහනය වෙන්න. ආශක්ති බල කොහොමද දායක වෙන්නේ? දැන් ශාක කඳ ඇතුලෙන් මෙයාට මේ ජල කඳට ගමන් කරන්න නම් මොකද්ද? එයාට ශාක සෛල බිත්තියේ ජලාණු වලට ශාක සෛල බිත්තියේ සෙලියුලෝස් එක මොකද්ද? ආකර්ෂණ බලයක් ඇති කරගෙන තමයි ඉහළට යන්න වෙන්නේ. එක දිගේ ශාක කඳ තුලින් ඉහළට යන්න නම් අන්න ඒ විදියට තමයි මේක ජලය නොකැඩි ජල කඳක් විදියට නොකැඩි ශාක කඳ තුලින් ඉහළට පරිවහනය වෙන්නේ. මෙන්න මේ කියන සංශක්ති සහ ආශක්ති බල කියන ගුණ හින්දා. හරිද? ඒක මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා අහන්න. ඊළඟට ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය මොකටද දායක වෙන්නේ? මේක මොකද්ද? ජලජ ජීවීන්ට ජීවත් වෙන්න පරිසරය සපයනව නේද? ඔය අයිස් මිදෙද්දි අයිස් ඇතුලේ ජලය මිදෙන්නේ නැතුව තියෙනවා. අයිස් ස්තරයට යටින් ජලය මිදෙන්නේ නැතුව අර ජලජ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට පරිසරය සකස් කරලා දීලා තියෙනවා. ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය හින්දා. ඉතින් 15ට උත්තරේ එන්නේ මොකද්ද? C. හරි. අපි ඊළඟට ඔන්න වැදගත්ම කොටස් ටිකකට යනවා. අපි මං කලින් කිව්වේ ඛනිජ ලවණ සහ මොනවාද? විටමින් ගැන කතා කරද්දී ඒවා වගු විදිහට කතා කරන්න හරි අමාරුයි, මතක තියාගන්න අමාරුයි කියලා මම කිව්වා නේද? එතකොට අන්න ඒවා මතක තියාගන්න අපි මේ ප්‍රශ්න ඇසුරින් මේවා සාකච්ඡා කර ටික ටික අපි මේවා මතක තියාගමු. නේද? හරිද? ඉතින් මෙතනදී අහලා තියෙනවා අස්ථි දුර්වල වන්නේ කුමන ඛනිජ ලවණ හිඟවීමෙන්ද කියලා. උත්තර විදියට A වල පොටෑසියම් සෝඩියම් දීලා තියෙනවා, B සෝඩියම් කැල්සියම් දීලා තියෙනවා, C මැග්නීසියම් ෆොස්ෆරස් දීලා තියෙනවා, D කැල්සියම් ෆොස්ෆරස් දීලා තියෙනවා. ඉතින් අපි මේකෙදි මේ ඛනිජ ලවණ හිඟ වුණාම ඇතිවෙන බලපෑම් ටික විතරක් බලමු. පොටෑසියම් වල, සෝඩියම් වල, කැල්සියම් වල, මැග්නීසියම් සහ ෆොස්ෆරස් කියන ඛනිජ ලවණ පහේ තියෙන පහ හිඟ වුණොත් මොනවද ඇති වෙන්නේ කියලා විතරක් අපි මෙතනදී බලමු.
ඒත් අපි ඒ ටික මේකෙන්ම මතක තියාගමු මේ ප්‍රශ්නයෙන්ම. හරි. පොටෑසියම් ගත්තොත් පොටෑසියම් හිඟ වුණොත් මොකද්ද වෙන්නේ? පේශී දුර්වල වීම, මානසික ව්‍යාකූලතා ඇතිවීම සිද්ධ වෙන්නේ පොටෑසියම් හිඟ වුණොත්. ඉතින් අස්ථි දුර්වල වෙන්න මේ පොටෑසියම් කියන එක බලපානවද? නෑ නේද? ඊළඟට අපි සෝඩියම් වලට ආවොත් සෝඩියම් හිඟ වුණොත් මොනවාද වෙන්නේ? සෝඩියම් හිඟ වුණොත් ඔක්කාරය, පාචනය, කෙන්ඩා පෙරලීම, ශ්වසන ආබාධ ආදිය හටගන්නේ මොකද්ද? සෝඩියම් හිඟ වුණොත්. ඉතින් ඒකෙදිත් අස්ථි දුර්වල වීමක් ගැන කියන්නේ නැහැ. එතකොට පොටෑසියම් හිඟ වුණොත් මොකද්ද වෙන්නේ? පේශී දුර්වල වෙනවා, මානසික ව්‍යාකූලතා ඇති වෙනවා. සෝඩියම් හිඟ වුණොත් මොකද්ද වෙන්නේ? ඔක්කාරය, පාචනය, කෙන්ඩා පෙරලීම, ශ්වසන ආබාධ හට ගන්නවා. ඉතින් මේ උත්තරේ ගන්න බෑ. අපි ඊළඟට B වලට එමු. සෝඩියම්, කැල්සියම්. සෝඩියම් කතා කරා. කැල්සියම් ගැන කතා කරමු. අපි හැමෝම දන්නවා කැල්සියම් නම් මොනවද? දත්තා අස්ථි වර්ධනයට අවශ්‍යයි නේද? ඒ හින්දා මේක දත්තා අස්ථි දුර්වල වෙන්නත් අපිට කැල්සියම් බලපානවා. කැල්සියම් හිඟවීම බලපානවා. ඒ වගේම වර්ධන ඌනතා ඇතිවීම, ඒ වගේම ඔස්ටියෝපොරෝසිස්. ඔයාලා අහලා ඇති ඔස්ටියෝපොරෝසිස්. වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාමට තමයි ඔස්ටියෝපොරෝසිස් කියන්නේ. ඒකත් කැල්සියම් හිඟවීමෙන් ඇතිවන ලක්ෂණයක්, ඇතිවන රෝගයක්. එතකොට අස්ථි දුර්වල වෙන්න කැල්සියම් බලපානවා. හැබැයි සෝඩියම් බලපාන්නේ නැහැ. ඊළඟට අපි මැග්නීසියම් වලට ආවොත් මැග්නීසියම් හිඟවනොත් වෙන්නේ අධික ලෙස හෘද ස්පන්දනය සිද්ධ වෙනවා. ඒ වගේම ස්නායු දුබලතා ඇතිවීම සිද්ධ වෙනවා මැග්නීසියම් හිඟ වුණොත්. ෆොස්ෆරස් හිඟ වුණොත් මොකද වෙන්නේ? ෆොස්ෆරස් දත්තා අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා කැල්සියම් වගේම. ඉතින් ෆොස්ෆරස් අඩු වුණත් මොකද වෙන්නේ? අස්ථි දුර්වල වෙලා පහසුවෙන් කැඩීම සිද්ධ වෙනවා. ඉතින් ෆොස්ෆරස් කියන එකත් අස්ථි දුර්වල වීමට බලපානවා. ඉතින් කැල්සියම් සහ ෆොස්ෆරස් කියන දෙක තමයි අස්ථි දුර්වල වෙන්න බලපාන ඛනිජ ලවණය වෙන්නේ. හරිද? එහෙනම් ඔන්න අපි ඛනිජ ලවණ 5ක ඌනතා ලක්ෂණ දැන් දන්නවා. මොනවාද? පොටෑසියම් හිඟවනොත් මොනවාද වෙන්නේ? පේශී දුර්වල වෙනවා, මානසික ව්‍යාකූලතා ඇති වෙනවා. සෝඩියම් හිඟවනොත් මොනවාද වෙන්නේ? මතක් කරන්න. ඔක්කාරය, පාචනය, ශ්වසන ආබාධ හට ගන්නවා, කෙන්ඩා පෙරලීම සිදු වෙනවා සෝඩියම් හිඟ වුණොත්. කැල්සියම් අපි කිව්වා මොනවාද? දත්තා අස්ථි වර්ධනයට අවශ්‍යයි. ඒ හින්දා ඒක හිඟ වුණොත් දත්තා අස්ථි දුර්වල වීම, ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම වර්ධන ඌනතා ඇති වෙනවා කැල්සියම් අඩු වුණොත්. ඊළඟට 4 වෙනි එක මැග්නීසියම්. මැග්නීසියම් අඩු වුණොත් මොකද්ද වෙන්නේ? ස්නායු දුබලතා ඇති වෙනවා, අධික ලෙස හෘද ස්පන්දනය සිද්ධ වෙනවා. හරිද? ඊළඟට ෆොස්ෆරස් ගත්තාම ෆොස්ෆරස් කියන එකත් දත්තා අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. ෆොස්ෆරස් හිඟ වුණොත් අස්ථි දුර්වල වෙලා පහසුවෙන් කැඩීම සිද්ධ වෙනවා. අපිට ඔන්න ඒ කියන ඛනිජ ලවණ පහේ ඌනතා ලක්ෂණ ටික මතකයි. අපි එහෙම ටික එක දවසකට ටිකක් විදිහට මතක තියාගමු. මේ වගේ මොනවාද? කාර්යභාර වෙනම, ඊට පස්සේ ඒ වගේ ඌනතා ලක්ෂණ මොනවාද කියලා අපි ටික මතක පාඩම් කරගමු. හරිද? ඊළඟට අපි එතකොට මේකට උත්තරේ මොකද්ද එන්නේ? 16ට කැල්සියම් සහ ෆොස්ෆරස් තමයි මොකද්ද? අස්ථි දුර්වල වෙන්න බලපාන්නේ. ඊළඟට ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වන ඛනිජ ලවණය අහලා තියෙනවා 17 වෙනි ප්‍රශ්නයේදී. මේකෙදි අපි බලමු පොටෑසියම් උත්තර විදියට පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, ෆොස්ෆරස්, සෝඩියම් යකඩ දීලා තිනවා. අපි මේ වගේ මොනවාද? මේ වගේ ලැබෙන වාසි ගැන අපි කතා කරමු. එතකොට පොටෑසියම් ගැන කතා කරාම පොටෑසියම් වල ඔන්න ඌනතා ලක්ෂණ අපි දන්නවා දැන්. පොටෑසියම් උදව් වෙන්නේ මොනකටද? පොටෑසියම් සෛලවල තරලවල සමබරතාවය පාලනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම හෘදය සහ මාංශ පේශී වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්නායු ආවේග සම්ප්‍රේෂණයටත් මොකද්ද? මේ පොටෑසියම් වැදගත් වෙනවා. එතකොට ස්නායු ආවේග සම්ප්‍රේෂණයට ඔන්න පොටෑසියම් නම් වැදගත් වෙනවා. සෝඩියම් ගත්තොත් සෝඩියම් කියන්නේ
එන්සයිම වල ක්‍රියාකාරීත්වය ඇති කරන්න දායක වෙන ඛනිජ ලවණයක්. ඒ වගේම ජීරණ යුෂවල සංඝටකයක් වෙනවා. සෛල තුල ආශ්‍රිත පීඩනය නියතව පවත්වා ගන්න දායක වෙනවා. ඒ වගේම ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී සෝඩියම් දායක වෙනවා. එහෙනම් මේ අපි කතා කරපු පොටෑසියම් සෝඩියම් කියන දෙකම ස්නායු ආවේග සම්ප්‍රේෂණයට දායක වෙනවා. එහෙනම් අපිට උත්තරේ මේකට A කියලා ගන්න පුළුවන්. අපි ඊළඟ ඒවටත් ගිහිල්ලා බලමු. මැග්නීසියම් ගත්තාම මොනවාද? මැග්නීසියම් මොනවටද දායක වෙන්නේ? මැග්නීසියම් කියන්නේ අස්තිවල හා දත්වල සංඝටකයක්. ඔන්න දත් සහ අස්තිවලට ඕනේ කියලා අපි දැන් මොනවාද? මූලද්‍රව්‍ය තුනක් දන්නවා. මොනවාද? දත්වලට අස්තිවලට ඕනේ මැග්නීසියම් ඕනේ, කැල්සියම් ඕනේ, ෆොස්ෆරස් ඕනේ. මේ කියන තුනම දත් හා අස්ති සඳහා ඕනේ. මැග්නීසියම් කියන්නේ අස්තිවල හා දත්වල සංඝටකයක්, කැල්සියම් දත් හා අස්ති වර්ධනයට අත්‍යවශ්‍යයි, ෆොස්ෆරසුත් එහෙමයි. ඊට පස්සේ මේ මැග්නීසියම් කංකාල පේශීවල ස්නායුවල කෘත්‍ය පාලනයට වැදගත් වෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලටත් මැග්නීසියම් උපකාරී වෙනවා. හරිද? ඊළඟට එතකොට කැල්සියම් ගත්තාම ඔන්න දත්ත ආස්ති වර්ධනයට ඕනි කියලා දන්නවා. ඒ වගේම අපි තවත් දන්න වැදගත් දෙයක් තියෙනවා. කැල්සියම් කිරිවල සංඝටකයක්. අපි මේකත් අහලා තියෙනවා නේද? කැල්සියම් කිරිවල සංඝටකයක් කියලා. එතකොට කැල්සියම් කිරිවල සංඝටකයක් වෙනවා. දත්ත ආස්ති වර්ධනයට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ කැල්සියම් රුධිරය කැටි ගැසීමේදීත් අත්‍යවශ්‍ය වෙනවා. වැදගත් වෙනවා. ඒ වගේම ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා. ඒ වගේම විටමින් B අවශෝෂණය කරගන්නත් මේ කැල්සියම් වැදගත් වෙනවා. ඒ විදිහට ගොඩක් කාර්යභාර තියෙනවා. අපිට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ටික මුලින්ම අපි පාඩම් කරගමු. ඒ ටික මතක තියාගමු මුලින්ම. අපි කැල්සියම් සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ දත්වලට අස්තිවලට ඕනේ. ඒ වගේම කිරිවල තියෙනවා කියලා. ඉතින් කෙලින්ම කාර්යභාරය ලියන්න කියලා අහලා තිබොත් කැල්සියම් වලට අපිට ඒ ටික අපිට කෙලින්ම ලියන්න පුළුවන්. ඊට අමතරව අනිත් ඒවා ටික ටික මතක තියාගමු ප්‍රශ්න කරලම. හරිද? ඊළඟට අපි මොනවාද? පොටෑසියම් ගැන කතා කරානේ. ඊට පස්සේ ෆොස්ෆරස් කියන්නේ දත් හා අස්ති වර්ධනයට ඕනේ. ඒ වගේම නියුක්ලෙයික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒක ඔයාලා දන්නවා. ෆොස්ෆරස් ගැන කතා කරද්දී අපි නියුක්ලෙයික් අම්ල ගැන කතා කරද්දී ඒකේ ෆොස්ෆරස් තියෙනවා කියලා අපි කිව්වනේ. එතකොට අපිට ඔන්න ෆොස්ෆරස් වල කාර්යයක් ඇහුවත් ලේසියෙන් අපිට ලියන්න පුළුවන් එක නියුක්ලෙයික් අම්ලයේ සංඝටකයක්. ඒ වගේම දත්ත ආස්ති වර්ධනයට ෆොස්ෆරස් ඕනේ. මැග්නීසියම්, කැල්සියම්, ෆොස්ෆරස් ඔය තුනම ඕනේ. මැග්නීසියම් කියන්නේ අස්තිවලයි දත්වලයි සංඝටකයක්. ඊළඟට සෝඩියම් යකඩ. සෝඩියම් ගත්තාම සෝඩියම් ගැනත් අපි කතා කරා. ඊළඟට යකඩ වලට එමු. යකඩ ගත්තාම මොකද්ද? හිමොග්ලොබින් සංශ්ලේෂණයට අත්‍යවශ්‍යයි යකඩ. ඒ වගේම මාංශ පේශීවල ඔක්සිජන් ගබඩා කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම එන්සයිම හදද්දී සංඝටකයක් විදියට මොකද්ද මේ යකඩ ක්‍රියා කරනවා. ඒ විදියට තමයි. එතකොට හරි. මොකක්ද එහෙනම් පොටෑසියම් වල කාර්යභාරයක් ස්නායු ආවේග සම්ප්‍රේෂණයට වැදගත්. මේ ප්‍රශ්නෙන් එක මතක තියාගන්න. පොටෑසියම් ස්නායු ආවේග සම්ප්‍රේෂණයට ඕනේ. ඒ වගේම හෘදය සහ මාංශ පේශී වල ක්‍රියාකාරීත්වයට ඕනේ. සෛල තුල තරවල සමබර බව පාලනය කරන්න අත්‍යවශ්‍ය වෙනවා. එතකොට දැන් මේවා මෙහෙම ලේසි එකපාරටම මතක හිටින්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට හිමීට මේ වගේ දේවල් මතක තියාගමු. මේ වගේ අමාරු ටිකක් මතක තියාගන්න අමාරු ඒවා පැටලී සහගත වෙන්න පුළුවන්. ඒ හින්දා අපි හිමීට ඒ ගැන බලමු. ඊළඟට සෝඩියම් ගත්තාම සෝඩියම ඔන්න ස්නායු ආවේග සම්ප්‍රේෂණයට වැදගත් වෙනවා. එන්සයිම වල ක්‍රියාකාරීත්වය ඇති කරනවා. ජීරණ යුෂවල සංඝටකය සෛල තුල ආශ්‍රිත පීඩනය පවත්වා ගන්න දායක වෙනවා. මැග්නීසියම් ඔන්න දන්නවා අපි මොනවාද? දත්ත අස්තිවල සංඝටකය. පරිවෘත්තීය ක්‍රියාවලට උපකාරී වෙනවා. කංකාල පේශීවල ස්නායුවල කෘත්‍ය පාලනයට වැදගත් වෙනවා මැග්නීසියම්.
කැල්සියම් ඔන්න ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද එකක් කිරිවල සංඝටකයක්, අනික දත්ත අස්ථි වර්ධනයට ඕනේ. තව එකක් රුධිරය කැටි ගැසීමේදී වැදගත් වෙනවා. ස්නායු වල ක්‍රියාකාරීත්වයට ඕනේ. ඒ වගේම විටමින් B අවශෝෂණයට වැදගත් වෙනවා කැල්සියම්. හරිද? ඊට පස්සේ ඔන්න පොටෑසියම් හරි. ෆොස්ෆරස් ගැන කතා කරාම මොකද? ෆොස්ෆරස් උද්දත් අස්ථි වර්ධනයට අත්‍යවශ්‍යයි. ඒක අපිට ලියන්න පුළුවන්. ඊළඟ නියුක්ලියික් අම්ලවල සංඝටකයක්, ඒකත් අපිට ලේසියෙන් මතක තියෙනවා. ඊළඟ කාබෝහයිඩ්‍රේට් හා මේද පරිවෘත්තියේදී වැදගත් වෙනවා ෆොස්ෆරස්. පේශීවල හා ස්නායුවල ශක්තිය ක්ෂණිකව මුදා හැරීමටත් අවශ්‍ය වෙනවා ෆොස්ෆරස්. සෝඩියම් ගැන කතා කරා. යකඩ ගත්තාම හිමොග්ලොබින් සංශ්ලේෂණයට අවශ්‍යයි. එන්සයිම හදද්දි සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම මාංශ පේශීවල ඔක්සිජන් ගබඩා කරන්න අවශ්‍ය වෙනවා. හරි. ඔන්න ඒකට උත්තරේ අපිට A කියලා ගන්න පුළුවන් 17ට. ඊළඟ 18 ප්‍රෝටීන සංශ්ලේෂණය හා පූටිකා විවෘත වීම හා වැසීම පාලනයට දායක වන ශාක හා සම්බන්ධ ඛනිජ ලවණ. ඔන්න අපිට ඛනිජ ලවණ ගැන කතා කරද්දී මානව දේහ තුල ඛනිජ ලවණ වල කාර්යභාරය වගේම මොනවාද? අපිට ශාක හා සම්බන්ධ ඛනිජ ලවණ ගැනත් කතා කරන්න වෙනවා. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණයට පූටිකා විවෘත වැසීම පාලනයට දායක වන ශාක හා සම්බන්ධ ඛනිජ ලවණය තමයි අහලා තියෙන්නේ. නයිට්‍රජන් ගත්තාම ප්‍රෝටීන සංශ්ලේෂණයට ඕනේද? පූටිකා විවෘත වෙන්න වැසෙන්න පාලනයට දායක වෙනවද? නයිට්‍රජන් ගත්තාම නයිට්‍රජන් වල කාර්යභාරය තමයි ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල, එන්සයිම සහ හරිතප්‍රදවල සංඝටකයක් විදියට ක්‍රියා කරනවා නයිට්‍රජන්. ඔන්න අපිට නයිට්‍රජන් නම් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එයාගේ කාර්යභාරය මොකද්ද? අපි දන්නවා මොනවාද? නයිට්‍රජන් තියෙනවා. ප්‍රෝටීන වල නයිට්‍රජන් තියෙනවා කියලා අපි කතා කරන්නේ. එහෙනම් ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වල නයිට්‍රජන් තියෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේ සංඝටකයක් කියලා. නියුක්ලියික් අම්ල වලත් නයිට්‍රජන් තියෙනවා කියලා අපි දන්නවා. එතකොට ඒකේ සංඝටකයක් කියලාත් අපිට ලේසියෙන්ම කියන්න පුළුවන්. ඊළඟට මොකද්ද? එන්සයිම සහ හරිතප්‍රදවල සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා කියලා. එතකොට අපිට ඒකත් මතක තියාගන්න වෙනවා. එතකොට මේ ටික තමයි නයිට්‍රජන් වල කාර්යභාරය. අපිට ඒක ලේසියෙන්ම කියන්න පුළුවන්. ඊට පස්සේ අපි සල්ෆර් වල කාර්යභාරය කොයි වගේද කියලා බලමු. සල්ෆර් ගත්තාම ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටක විදිහට ක්‍රියා කරනවා. අපි සල්ෆර් ගැන කතා කරද්දී කිව්වා නේද? ප්‍රෝටීන ගැන කතා කරද්දී කිව්වා නේද? මොකද්ද? ප්‍රෝටීන වල ඇතැම් වෙලාවට සල්ෆර් තියෙනවා. එහෙනම් අපිට ඒකත් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද්ද? ඇමයිනෝ අම්ලවල හා ප්‍රෝටීන වල සංඝටකයක් විදිහට සල්ෆර් ක්‍රියා කරනවා කියලා. ෆොස්ෆරස් වලට එමු. ෆොස්ෆරස් ගත්තාම නියුක්ලියික් අම්ල. අන්න අපි ඒකත් දන්නවා. නියුක්ලියික් අම්ල වල ෆොස්ෆරස් තියෙනවා කියලා කතා කරන්නේ. ඔන්න අපිට නියුක්ලියික් අම්ල වල සංඝටකයක් කියලා ලියන්න පුළුවන් ෆොස්ෆරස්. ඒ වගේම ATP වල සංඝටකයක් විදිහටත් ක්‍රියා කරනවා කියලා ලියන්න පුළුවන් ෆොස්ෆරස්. පොටෑසියම් වලට ආපුවාම මොකද්ද? පොටෑසියම් ප්‍රෝටීන සංශ්ලේෂණය, පූටිකා විවෘත වීම හා වැසීම පාලනය කරන්න දායක වෙන්නේ පොටෑසියම්. ඔන්න 18ට උත්තරේ අපිට මොකද්ද? D කියලා ගන්න පුළුවන් පොටෑසියම්. ඔන්න දැන් පුළුවන් නේද? ඒ වගේ කාර්යභාරය හොත් පුළුවන් නේද? නයිට්‍රජන් මතකයි නේද? නයිට්‍රජන් ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල වල සංඝටකයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම නියුක්ලියික් අම්ල වල සංඝටකයක්, ඒ වගේම එන්සයිම හා හරිතප්‍රදවල සංඝටකයක්. හරිද? ඒක ලේසියෙන් ඔන්න මතක තියාගන්න පුළුවන්. සල්ෆර් ඇහුවොත් අපි දන්නවා සල්ෆර් මොන වගේද තිබ්බේ? ප්‍රෝටීන වල තිබ්බා. ප්‍රෝටීන හා ඇමයිනෝ අම්ල වල සංඝටක ලෙස ක්‍රියා කරන සල්ෆර්. ඔන්න ඒකේ කාර්යභාරයත් හරි. ෆොස්ෆරස් තිබ්බේ මොන වගේද? නියුක්ලියික් අම්ල වල. ඒක මතකයි. ඒ වගේම ATP වල සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා ෆොස්ෆරස්. අන්න ඒකත් හරි. ඊට අමතරව මේ ප්‍රශ්නෙන් මතක තියාගන්න ඕන පොටෑසියම් ප්‍රෝටීන සංශ්ලේෂණය හා පූටිකා විවෘත වීම හා වැසීම පාලනය වෙන්න දායක වෙනවා කියලා.
හරිද? ඔන්න 18ට උත්තරේ D. ඊළඟට එමු 19. පත්‍ර නාරටි හා නාරටි අසල පෙදෙසේ හරිතක්ෂය ඇතිවීමට බලපාන ශාක හා සම්බන්ධ khනිජ ලවණ. මොකක්ද මේ හරිතක්ෂය කියන්නේ? හරිතක්ෂය කියන්නේ ශාක පත්‍රවල හරිත ප්‍රද නිෂ්පාදනය අඩු වුණාම පත්‍ර කහ පැහැයකට හැරීමක් සිද්ධ වෙනවට තමයි අපි මේ හරිතක්ෂය කියලා කියන්නේ. හරිද? එතකොට මේ නයිට්‍රජන් ඒ සඳහා බලපානවද? නයිට්‍රජන් උනොත් වෙන්නේ වර්ධනයේ හීන වෙනවා පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙන නයිට්‍රජන් බලපානවා. ඒ වගේම වර්ධනයත් හීන වෙනවා. ඊළඟට සල්ෆර් ගත්තාම සල්ෆර් පත්‍ර නාරටි හා නාරටි අසල ප්‍රදේශයේ හරිතක්ෂය ඇතිවීමට මේ සල්ෆර් කියන එක බලපානවා. එහෙනම් 19ට උත්තරේ B කියලා ගන්න පුළුවන්. 19ට උත්තරේ B. පොස්ෆරස් වලට ආපුවාම පොස්ෆරස් අපි කතා කරන්නේ ද නියුක්ලියික් අම්ල වලයි ATP වලයි සංඝටකයක්. ඉතින් මේක අඩු වුණොත් වෙන්නේ මුල්වල වර්ධනයේ ක්ෂීණ වෙනවා. ඒ වගේම පත්‍ර මත රතු දම් වර්ණ ලප වගේ මතු වෙනවා පොස්ෆරස් හිඟ වුණොත්. පොටෑසියම් හිඟ වුණොත් මොනවාද වෙන්නේ? ඒකෙදි පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. පත්‍රවල කහ දුඹුරු වගේ වර්ණ ඇති වෙනවා. එතන මෙතනදී හරියටම පත්‍ර නාරටි හා නාරටි අස ප්‍රදේශයේ හරිතක්ෂය ඇති වෙනවා කියලා තියෙන සල්ෆර් කියන මූලද්‍රව්‍ය හිඟ වුණා. හරිද? එතකොට 19ට උත්තරේ අපිට B කියලා ගන්න පුළුවන්. ඊළඟට සමේ නිරෝගී බව පවත්වා ගන්න දායක වන හා සමේ වියලි බව ඇති කරන්න ජලයේ ද්‍රව්‍ය විටමිනය තමයි අහලා තියෙනවනේ. මෙතනදී වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ජලයේ ද්‍රව්‍ය විටමිනය කියලා අපි එකක් දීලා තියෙනවා. එහෙනම් අපිට මේකට ලේසියෙන් උත්තරයක් හිතා ගන්න පුළුවන්. මොකද ජලයේ ද්‍රව්‍ය විටමින් තියෙන්නේ වර්ග දෙකයි අපි කතා කරා. විටමින් B සහ විටමින් C ජලයේ ද්‍රව්‍ය වෙනවා. ඊට පස්සේ විටමින් A, D, E, K කියන ඒවා මොනවාද? මේදයේ ද්‍රව්‍ය කියලා නේද කිව්වේ? ජලයේ ද්‍රව්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපිට මෙතන උත්තරේ එක්ක B වෙන්න පුළුවන් නැත්නම් C වෙන්න පුළුවන් කියලා ෂුවර්. හැබැයි එතකොට අපි එනකොට දැනගන්න ඕනේ මේ වගේ මොනවාද? මේ වගේ කාර්යබාඩිය සහ මේවා හිඟවනොත් ඇතිවන ඌනතා ලක්ෂණ මොනවාද කියලා අපි මෙතනදී දැනගෙන ඉන්න ඕනේ හරියටම. මේකෙන් මොකද්ද හරි උත්තරය කියලා තෝරගන්න. B සහ C වලින් නේද? අපි මුලින් ඉඳන් එකින් එක බලමු මේ වගේ. විටමින් A. විටමින් A සමේ නිරෝගී බව පවත්වා ගන්න දායක වෙනවද? විටමින් A ගත්තාම විටමින් A අපිට ඇස් හා සම්බන්ධ විටමින් A මොකද කියලා අපිට විටමින් A මතක තියාගන්න. ඒක ඇස් හා සම්බන්ධ වෙනවා. මොකද පෙනීමට වැදගත් වෙන දෘෂ්ටි වර්ණක හදන්න මේ විටමින් A ඕනේ. ඒ වගේම සම පැහැපත්ව නිරෝගීව තියාගන්නත් මොකද්ද? විටමින් A වැදගත් වෙනවා. හරිද? ඊට පස්සේ මේ විටමින් A කියන එක හිඟ වුණොත් මොකද්ද වෙන්නේ? රාත්‍රී අන්ධතාවය ඇති වෙනවා. ඒ වගේම ඇසේ බිටෝලප ඇති වෙනවා. මොනවාද මේ ඇසේ බිටෝලප කියන්නේ? ඇසේ සුදු ඉංගිරියාවේ ඇති වෙන අලු සුදු වගේ තරමක් ඝන වෙච්ච පෙන වගේ ලප තියෙනවා. අන්න ඒවට තමයි මොනවාද? ඒවා හිඟ ඒක ඇති වෙන්නේ තත්ත්වය ඇති වෙන්නේ විටමින් A හිඟ වුණොත්. ඔයාලගේ අච්චු පොතේත් මේ හා සම්බන්ධ රූපයක් දීලා තියෙනවා. විටමින් A ඌනතා වුණාම ඇස්වල බිටෝලබ ඇති වෙන්නේ කොහොමද කියලා පෙන්නලා තියෙනවා. එතකොට මේ විටමින් A මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට විටමින් A එන්නේ නැහැ. අපි විටමින් B වලට ගිහිල්ලා බලමු. විටමින් B කියන උත්තරේ එන්න ඕනේ එක්ක මේකට නැත්නම් විටමින් C එන්න ඕනේ. මොකද ජලයේ ද්‍රව්‍ය විටමිනයක් වෙන්න ඕනේ උත්තරේ නේද? විටමින් B වලට ඇවිල්ලා බලමු. ඒක සමේ නිරෝගී බව පවත්වා ගන්න දායක වෙනවද කියලා බලමු. විටමින් B ස්නායු පටකවල නිසි පැවැත්මට ඕනේ. ඒ වගේම රතු රුධිරාණු හදන්න
අවශ්‍ය සංඝටකයක් වෙනවා විටමින් B. ඒ වගේම සම නිරෝගීව තියාගන්නත් අන්න විටමින් B ඕනේ. එහෙනම් ඒක හරි සමේ නිරෝගී බව පවත්වා ගන්න දායක වෙනවා. ඊළඟට මේද පරිවෘත්තියට වැදගත් වෙනවා, ඇටමිදුළු නිර්මාණයට අත්‍යවශ්‍යයි, රක්තාණුවල පරිණතියට ඕනේ, ඒ වගේම ප්‍රතිදේය හදන්නත් විටමින් B ඕනේ. දැන් බලමු විටමින් B හිඟ වුණොත් මොකද සමේ වියලි බව ඇති කරනවද කියලා අපි බලමු. විටමින් B වල ඌනතා ලක්ෂණ විදියට අපිට දීලා තිනවා බෙරි රෝගය, මුඛකොන් වනවීම, රක්තහීනතාවය, සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. අන්න සමේ වියලි බව ඇති කරනවාලු මොනවාද? විටමින් B හිඟ වුණොත්. එහෙනම් හරි නේද? විටමින් B වල කාර්යභාරයක් විදිහට සමේ නිරෝගී බව පවත්වා ගන්න දායක වෙනවා. ඒක ඌන වුණොත් සමේ වියලි බව ඇති කරනවා. ඒ වගේම ජලයේ ද්‍රාව්‍ය විටමිනයක්. අන්න මෙතන කියලා තියෙන පොයින්ට් තුනම තෘප්ත කරනවා මේ විටමින් B කියන උත්තරේ. එහෙනම් අපිට B කියන උත්තරේ ගන්න පුළුවන්. අපි විටමින් B වල ඌනතාවයක් විදිහට බෙරි රෝගය කියලා කතා කරා නේද? මොකද්ද මේ බෙරි රෝගය කියන්නේ? බෙරි රෝගය කියන එක ඔය ප්‍රධාන වශයෙන්ම ස්නායු පද්ධතියට හා හෘදයට බලපාන රෝගයක්. මේකෙදී ඔය අත්පා හිරි වැටෙනවා, මාංශ පේශි දුර්වල වෙනවා, හුස්ම ගැනීමේ අපහසුව, කකුල් ඉදිවීම වගේ තත්ත්වයන් තමයි ඔය බෙරි කියන රෝගයේදී සිද්ධ වෙන්නේ. හරිද? එතකොට විටමින් B කියන උත්තරේ මේකට එනවා. විටමින් C වලට ගත්තොත් අපි විටමින් C ගොඩක් වෙලාවට දත්වලට ඕන කියලා නේද අහලා තියෙන්නේ. ඉතින් දත්වල එනමලය හදන්න මේ විටමින් C දායක වෙනවා. ඒ වගේම සමේ නිරෝගී බව පවත්වා ගන්නත් විටමින් C ඕනේ. ඔන්න අපි කතා කරපු පළවෙනි විටමින් වර්ග තුනම මොකද්ද? මතක තියාගන්න සමට ඕනේ. සමේ නිරෝගී භාවයට ඕනේ. විටමින් Aත් ඕනේ, විටමින් Bත් ඕනේ, විටමින් Cත් ඕනේ සමේ නිරෝගී බව පවත්වා ගන්න. ඒ වගේම විටමින් A මොනවාද? පෙනීම හා වැදගත් වෙනවා විටමින් A. එතකොට පෙනීම හා සම්බන්ධ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ මොකද්ද? විටමින් A ඌන වුණොත් ඔය රාත්‍රී අන්ධතාවය, ඇසේ බිටෝල පැතීම වගේ දේවල් විටමින් A ඌන වුණොත් තමයි ඇති වෙන්නේ. හරිද? එතකොට අපිට ඒක ඔන්න මතක තියාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ විටමින් B සම සඳහා වැදගත්, සමේ නිරෝගී භවයට වැදගත්. ඉතින් විටමින් B හිඟ වුණොත් සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීමක් සිද්ධ වෙනවා. විටමින් C දත්වලට ඕනේ. දත්වල එනමලය හදන්න අවශ්‍ය වෙනවා. සමේ නිරෝගී භවයට ඕනේ. ඒ වගේම කොලෙජන් තන්තු සංශ්ලේෂණයටත් ඕනේ විටමින් C. ඔය විදුරු මස් දුර්වල වීම, අභ්‍යන්තර රුධිර ගලණය රෝග සුව වීමට කල්ගත වීම, ස්කර්වී රෝගය වගේ ඇති වෙන්නේ විටමින් C. ස්කර්වී රෝගය කියන්නේ ඔය විදුරු මස් වලින් ලේ කැලීම, විදුරු මස් ඉදිමීම, දත් බුරුල් වීම, ශරීරයේ තුවාල සුව වීම, ප්‍රමාද වීම, අධික විඩාව ඇති වෙන ඔය ස්කර්වී කියන රෝගයේ හින්දා. ඉතින් ඒක ඇති වෙන්නේ විටමින් C හිඟ වුණොත්. ඊළඟට විටමින් D. විටමින් D කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරනවා. විටමින් D හිඟ වුණොත් මොකද? රිකට්සියාව කියන තත්ත්වය ඇති වෙනවා. ඒක මොකද්ද? අස්ථි විකෘති වීම. රිකට්සියාව කියන්නේ අස්ථි විකෘති වීම තත්ත්වයකට. හරිද? එතකොට 20ට උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? B. විටමින් B කියන උත්තරේ තමයි 20ට එන්නේ. ඔන්න අපි අන්තිම ප්‍රශ්නයට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි බලමු රුධිරය කෙටි ගැසීම ප්‍රමාද වීමටත්, රිකට්සියාව ඇති වීමටත්, විදුරු මස් දුර්වල වීමටත් හේතු වන විටමින් පිළිවෙලින් අඩංගු පිළිතුර. අපිට ඔය රුධිරය කැටි ගැසීම නම් මතකයි. රුධිරය කැටි ගැසීම හා සම්බන්ධ වෙන විටමිනය මොකද්ද? විටමින් K. ඒක අපිට සාමාන්‍යයෙන් මතක තියෙන එකක්. විටමින් K. එහෙනම් එක්ක උත්තරේ A වෙන්න ඕනේ, නැත්නම් C වෙන්න ඕනේ. විටමින් B, විටමින් E එන උත්තර එන්න පුළුවන්ද? අපි ඒක බලමු. විටමින් B. විටමින් B හිඟ වුණොත් මොනවාද ඇති වෙනවා කිව්වේ? අපි එකක් කිව්වා බෙරි රෝගය ඇති වෙනවා විටමින් B හිඟ වුණොත්. ඒ වගේම මුඛ කොන් වන වෙනවා, රක්තහීනතාවය ඇති වෙනවා. ඒ වගේම සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම ඇති වෙනවා. ඉතින් රුධිරය කැටි ගැසීමට නම් විටමින් B බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. විටමින් E ගත්තොත් මොකද්ද? ඒකත් විටමින් E හිඟ වුණොත් පරිණත නොමේරු දරුපත් සිද්ධ වෙනවා කියන්නේ.
ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ වගේම රතු රුධිරාණු බිඳී යාම වේගවත් වෙනවා. සෛල විභාජනයේ දුර්වලතා ඇති වෙනවා. ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඇති වෙනවා විටමින් E. ඉතින් මේ විටමින් B වත් විටමින් E වත් මොකද? රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීමක් සිද්ධ කරන්නේ විටමින් B සයි. එහෙනම් අපිට B සහ D කියන උත්තර කපා හැරලා A සහ C කියන උත්තර ටික බලන්න පුළුවන්. හරි. විටමින් K රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙනවා විටමින් K හිඟ වුණොත්. එතකොට විටමින් K රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංඝටක හදන්න තමයි විටමින් K දායක වෙන්නේ. විටමින් B ගැන දැමුත් කතා කරා අපි බෙරි රෝගය, මුඛ කොන් වනවීම, රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීමට විටමින් K හරිනේ. රිකට්සියාව ඇතිවීම විටමින් B වලින් සිද්ධ වෙනවද? රිකට්සියාව ගැන අපි කතා කරේ විටමින් D යටතේදී. මොකද්ද? විටමින් D හිඟ වුණොත් රිකට්සියාව අස්ථි විකෘති වීමේ තත්ත්වය ඇති වෙනවා. අන්න එහෙනම් අපිට උත්තරේ C කියලා ගන්න පුළුවන්. ඉතින් විටමින් C බලන්න විදුරු මස් දුර්වල වීමට විටමින් C බලපානවද? ඔව්. එහෙනම් අපිට රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම විටමින් K, රිකට්සියාව ඇතිවීම විටමින් D හින්දා වෙන්නේ, විදුරු මස් දුර්වල වීම වෙන්නේ විටමින් C හින්දා. අපිට උත්තරේ C කියලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේ විටමින් ගැන චුට්ටක් බලමු. මොකද ඒක පොඩ්ඩක් මතක තියාගන්න ලේසි. බලන්න දැන් රුධිරය කැටි ගැසීම හා සම්බන්ධ මොකද්ද? විටමින් K නේ. විටමින් K ප්‍රයෝජනය තමයි රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංඝටක හදනවා. එහෙනම් විටමින් K හිඟ වුණොත් රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙනවා. ඔන්න ඒක අපිට මතකයි. ඊට පස්සේ අපි මුලින්ම කතා කරන විටමින් වර්ග තුනට එමු. විටමින් A, B, C. අන්නේ තුනම මතක තියාගන්න සමේ නිරෝගීභාවය පවත්වා ගන්න වැදගත් වෙනවා විටමින් A, B, C. ඒ වගේම විටමින් A ඔය ඇස් සම්බන්ධ අපිට උවමනා වෙන්නේ විටමින් A. අන්න ඒකත් මතක තියාගන්න. පෙනීමට වැදගත් වෙන දෘෂ්ටි වර්ණක හදන්න විටමින් A ඕනේ. ඒ වගේම සමේ නිරෝගී බව පවත්වා ගන්න, පැහැපත් බව පවත්වා ගන්න ඕනේ. ඒක මතකයිනේ. එතකොට විටමින් A ඌනොනොත් ඔය ඇස් සම්බන්ධ ප්‍රශ්න එනවා. රාත්‍රී අන්ධතාවය, ඇසේ පිටෝලප ඇති වෙනවා. ඊට අමතරව සම්බන්ධව සමේ වියලි බව ඇති වෙනවා. ඊළඟට වැලමිට, දනිස්, හිස ආදී කටු වගේ බිබිලි මතු වෙනවා. ඒ වගේම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගත් ඇති වෙන විටමින් A හිඟ වුණාම. ඔන්න විටමින් B ගත්තාම ඔන්න එකක් අපි දන්නවා මොකද? සම නිරෝගීව තියාගන්න ඕනේ. තව එකක් මතක තියාගන්න රතු රුධිරාණු හදන්න ඕනේ. රක්තාණු වල පරිණතියට ප්‍රතිදේහ හදන්න ඕනේ. ඇට මිදුළු නිර්මාණයට, ස්නායු පටකවල නිසි පැවැත්මට, මේද පරිවෘත්තියට වගේ තමයි විටමින් B දායක වෙන්නේ. ඔය බෙරි රෝගය, මුඛ කොන් වනවීම, රක්තහීනතාවය, සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම ඇති වෙනවා විටමින් B. ඉතින් සමේ වියලි බවට විටමින් A, B බලපානවා. ඊට පස්සේ විටමින් C කියන එකත් මොකටද? සමේ නිරෝගී භවයට ඕනේ කියලා අපි දැන් කතා කරා. මුලින් කතා කරන විටමින් වර්ග තුනම සම සඳහා ඕනේ. සමේ නිරෝගී භවයට ඕනේ. හරිනේ? මතකයිනේ ඒක. ඊට අමතරව අපි දන්නවා විටමින් C මොකද? දත් සඳහාත් ඕනේ. දත්වල එනමලය හදන්න ඕනේ. ඉතින් දත් හා සම්බන්ධ ප්‍රශ්න එනවා. විටමින් C හිඟ වුණොත් විදුරු මස් දුර්වල වෙනවා, අභ්‍යන්තර රුධිර ගලණය රෝග සුව වෙන්න කල් ගත වෙනවා, ස්කර්වී රෝගය ඇති වෙනවා. හරිද? ඊළඟට විටමින් D හිඟ වුණොත් මතක තියාගන්න රිකට්සියාව, අස්ථි විකෘතිභාවයටපත් වෙන රිකට්සියා මේ විටමින් D හිඟ වුණොත්. හරිද? රිකට්සියාව තමයි ඒකට අපි කියන්නේ. ඊට පස්සේ විටමින් E හිඟ වුණොත් මොකද්ද? පරිණත නොවුන දරු උපත් සිද්ධ වෙනවා, රතු රුධිරාණු බිඳී යාම වේගවත් වෙනවා, සෛල විභාජනයේ දුර්වලතා ඇති වෙනවා, ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඇති වෙනවා. විටමින් K හිඟ වුණොත් දන්නවා මොකද්ද? රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙනවා. හරිද? ඉතින් ඒ දේවල් තමයි මේකෙදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මේ හා සම්බන්ධ තවත් දේවල් ව්‍යුහගත රචනා විදිහට සාකච්ඡා කරමු. තව අපි මේකෙදි කතා නොකරපු දේවල් ඒ විදිහට අපි ප්‍රශ්න විදිහටම මේ දේවල් ටික මතක තියාගන්න බලමු. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. අපි
තවත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.